Hi guys, what's up? ඉතින් මම අදත් එකතු වෙලා ඉන්න ඕනේ MDS Aquascaping YouTube channel එකත් එක්ක. ඉතින් අද මම තවත් interesting video එකක් අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවා aquascaping field එක නැත්නම් plant attack field එකේ plants වලට අමතරව තවත් වැදගත් දෙයක් තමයි livestock කියලා කියන්නේ. කියන්නේ අපේ plant tank එකට දාන විවිධ සත්ත්ව කාණ්ඩ. ඉතින් මේ සත්ත්ව කාණ්ඩ අපිට ගොඩක් වැදගත් විවිධ දේවල් ඉටු කර ගැනීම සඳහා මාළු, shrimpලා යෝගේම ක්‍රේෆිෂ් වර්ග යෝගේ ගොඩාක් කැටගරිස් මේකට ආйти වෙනවා. ඉතින් මම අද අරන් එලා තියෙන්නේ තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක්. ඒ තමයි කොහොමද අපි ශ්‍රිම්ප් ලව බ්‍රීඩ් කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ශ්‍රිම්ප්ලා ගොඩක් ලාවට ප්ලාන්ට් ටැන්ක් ෆීල්ඩ් එකේ කොටස් දෙකකට බෙදෙනවා. තවත් වර්ග ඉන්නවා. මේන්ලි අපි නියෝකැටිනා සහ කැඩිනා කියලා බෙදෙනවා. ඉතින් ඒ අතරිනුත් නියෝකැටිනා තමයි ගොඩක්ම ෆේමස්. මොකද ඒගොල්ලන්ට ගොඩක් ඇඩ්වර්ස් කන්ඩිෂන් එකක විත්ස්ටෑන්ඩ් වෙන්න පුළුවන්. බය නැතුව ඒගොල්ලන්ට ඔරොත්තු දෙන ඕන කන්ඩිෂන් එකක්. ඉතින් අද මම නියෝකැඩිනා ස්පීෂිස් එකක් බ්‍රීඩ් කරන විදිහ තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ගොඩක් ෆේමස් ස්පීෂිස් එකක් බ්‍රීඩ් කරන විදිහ කියලා දෙන්නේ. ඒ තමයි golden crossback shrimpලා. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම ඒගොල්ලන්ව බ්‍රීඩ් කරේ. ඉතින් within month වගේ මාසයක් ඇතුළත මම ඒගොල්ලන්ව successfully බ්‍රීඩ් කරන්න පුළුවන් වුණා. ඉතින් ඔයගොල්ලන්ටත් මම කියලා දෙනවා කොහොමද මේක successful බ්‍රීඩ් කරන්න කියලා. ඒ වීඩියෝ එක තමයි මම අද අරගෙන ආවේ. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. right guys, ඉතින් ඔන්න ඔයගොල්ලන්ට මම shrimp බ්‍රීඩ් කරන්න යන ටැංක් එක පේන්න තියෙනවා. මම කලින් සඳහන් කරා වගේ මම අද මේකට දාන්න බලාපොරොත්තු වෙන්නේ golden crossback shrimp එක. ඉතින් ඔයගොල්ලන්ට මගේ වීඩියෝස් මුලින් ඉඳන් බැලුව කෙනෙක් නම් මේ ටැංක් එක හොඳට මතක ඇති. මේ ටැංක් එක තමයි මම මුලින්ම red shrimp බ්‍රීඩ් කරන්න පටන් ගත්ත ටැංක් එක. ඉතින් ගොඩක් පරණ ටැංක් එකක්. කාලෙත් එක්කම මට ටයිම් එක නැතිකමත් එක්ක මේකේ ටි shrimp මැරිලා ගියා. ඊට පස්සේ මේ ටැංක් එක බලන්න බැරි වුණා. නමුත් මේ ටැංක් එක ඔල්රෙඩි සයිකල් වෙච්ච ටැංක් එකක්. ඒ නිසා මම තීරණය කරා මේ ටැංක් එකම යූස් කරන්න golden crossback shrimpලා බ්‍රීඩ් කරන්නත්. ඔයගලන්ට පේනවා ඇති ටැංක් එකේ හොඳට මැල් ගිහින් වැවිලා තියෙන්නේ. ෆිල්ටර් එක තාම වැඩ කරනවා. ඔක්සිජන් පම්ප් එක දාලා තියෙන නිසා දිගටම අපිට තියෙන්නේ දැන් මේ ටැංක් එකේ ක්ලීන් කරන පාර්ට් එක පටන් ගන්න. අපි එහෙනම් වැඩේට බහැලා මේ ටැංක් එක ඉක්මනට අස් කරගමු. right guys, ඉතින් ඔන්න ඔයගලන්ට මේ විදිහට තමයි අපේ ටැංක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ ටැංක් එක සම්පූර්ණයෙන්ම අස් කරන්න හදන්නේ. ඔයගලන්ට පේනවා ඇති උඩින් බැලුවොත් මේකේ plants වර්ග ගොඩක් තියෙනවා. varieties Wikiamos තියෙනවා, Crypto තියෙනවා, ඊළඟට Valisneria තියෙනවා, පොඩි Anubias ටිකක් තියෙනවා. වගේම ගොඩක් algae හැදිලා තියෙනවා, hydrilla තියෙනවා. ඉතින් මේ ටැංක් එකේ සියලුම දේවල් ඉවත් කරලා මම fresh ටැංක් එකක් විදිහට මේක convert කරන්න හදන්නේ. sponge filter එක තියෙනවා. ඊළඟට අපේ ceramic soil එක සහ sand layer එක මම මේ සියලුම දේවල් ඉවත් කරගන්න හදන්නේ. අපි එහෙනම් ඉක්මනට plants ටික ඉවත් කරගමු. right, අපේ tank එක දැන් මම clean කරන්න පටන් ගන්න යන්නේ. මම මුලින්ම මේ විදිහට අපේ sponge filter එක disconnect කරගන්නවා. ඊට පස්සේ මම මේකෙන් වතුර ටිකක් ඉවත් කරගන්නවා. පැරටි ගන්න පහසු වෙන්න. ඊට පස්සේ අපි මේ විදිහට පොඩ ඉවත් කර ගැනීම සිද්ධ කරනවා. right, දැන් තියෙන්නේ අපේ substrate එක ඉවත් කරගන්න වැඩි. අපි ඒ ටිකත් ඉක්මනට ඉවත් කරගමු. right, මම plants ටික ඔක්කොම remove කරගෙන ඉවරයි. දැන් අපේ මේ substrate එකත් ඉවත් කරගන්න ඕනේ. මම මුලින්ම ceramic substrate soil එක ඉවත් කරගන්නවා මේ විදිහට. right, ඔයගලන්ට අපේ tank එක substrate එක plants මේ හැමදේම අයින් කරගත්තට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. දැන් මම අපේ tank එකේ glass ටික clean කරගන්න යන්නේ. මම ගොඩාක් clean කරන්න යන්නේ නැහැ. මොකද මේක already cycle වෙච්ච tank එකක්. algae එහෙම මේකේ back glass එකේ algae ටික ඒ වගේම side walls වල algae ටිකක් මම ඉතුරු කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට මම මේක ඉස්සරහා තියෙන glass එක විතරයි clean කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් clean කරගමු ඉක්මනට. right guys, මම මේ විදිහට ටැංක් එක full clean කරගෙන ඉවරයි. දැන් තියෙන අපේ substrate එක දාන්න වැඩි. මම මුලින්ම ඔයගොල්ලන්ට කිව්වා වගේ මම මුලින්ම හිතුවේ
ඇත්තරම ඇක්ටිව් සොයිල් එකක් සහ සෙරමික් සොයිල් එක දෙකම කම්බිනේෂන් එක යන්න. නමුත් මම පස්සේ හිතුවා fully ඇක්ටිව් සොයිල් එකක් මේකට දැම්මොත් හොඳයි කියලා. මම දැන් මේකට සම්පූර්ණයෙන්ම ඇක්ටිව් සොයිල් එකක් දාන්න යන්නේ. මොකද සාමාන්‍ය සෙරමික් සොයිල් වලට වඩා ඇක්ටිව් සොයිල් එකේ ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. pH එක එහෙම බැලන්ස් කරනවා. ඒ වගේම මේක ඇල්ගී හැදුනට පස්සේ ඒ කියන්නේ ඒක සම්පූර්ණ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි මේ ඇක්ටිව් සොයිල් එක හදලා තියෙන්නේ. මැටි වගේ දේවල් වලින්. ඒ නිසා ඒක වටේ ඇල්ගී හැදුනට පස්සේ අපේ ශ්‍රිම්ප්ලට ඒක හොඳ ෆුඩ් සෝස් එකක්, කියන්නේ හොඳ කෑමක් කරනවා. ඒ නිසා මම තීරණය කරා සම්පූර්ණයෙන්ම මේකට ඇක්ටිව් සොයිල් එකක් දාන්න. අපි එහෙනම් ඇක්ටිව් සොයිල් එකක් මේකට දාගමු. right guys, මම අපේ ටැංක් එකේ ඉතුරු වැඩ ටිකක් කරන්න යන්නේ. ඉතින් මේකේ මම හිතුවා මුලින්ම වතුර පුරවලා හිටියොත් හොඳයි කියලා. මොකද මේකේ ප්ලාන්ට්ස් වර්ග කිහිපයක් මම ඉඳන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ෆිල්ටර් එක ඇඩ් කරගන්න ඕනේ. ඒ හැම දෙයකටම ලේසි වෙන්න මම මුලින්ම වතුර පුරවගෙන ඉන්නවා. right guys, මම දැන් ප්ලාන්ට්ස් ටික ඉඳ ගන්න හදන. මම ප්ලාන්ට්ස් වර්ග කිහිපයක් ඉඳන් බලාපොරොත්තු වෙනවා. අපි දැන් කාපට් එක ඉඳ ගමු. right, අපි ප්ලාන්ට්ස් ටික ඉඳගෙන ඉවරයි. ඉතින් ශ්‍රිම්ප්ලට තවත් වැදගත් වෙන දෙයක් තමයි මොස් කියලා කියන්නේ. ඉතින් මම මේ විදිහට පොඩි පයින් වුඩ් කෑල්ලකට ඇටච් කරපු Java Spring මොස් එකක් මේකට ඇඩ් කරන්න හදන්නේ. ඊට පස්සේ මම අපේ ෆිල්ටර් එක මෙන්න මේ විදිහට ඔන් කරනවා. right guys, මම අපේ ටැංක් එකේ ෆිල්ටර් එකත් මේ විදිහට ඔන් කරගත්තා. ඔයගලන්ට පේනවා ටිකක් ක්ලවුඩි වෙලා තියෙන්නේ වතුර. ඉතින් මම මේක මේ විදිහට සාමාන්‍යයෙන් දවස් 3-4ක් සතියක් වගේ සීසන් වෙන්න දෙනවා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයගලන්ට වෙලාව තියෙනවා නම් අඩුව මේක මාසයක්වත් සති 4ක් 3ක්වත් සයිකල් වෙන්න තියෙනවා නම් සීසන් වෙන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ශ්‍රිම්ප්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලන්ගේ බ්‍රීඩින් වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්. ඒ නිසා මම දැන් මේක දවස් 2-3ක් විතර මේ විදිහටම සයිකල් වෙන්න තියලා ඊට පස්සේ ශ්‍රිම්ප්ලා මේකට ඇඩ් කරනවා. අපි එනම් මේක සයිකල් වෙන්න තියමු මේ විදිහට. right guys, ඔන්න සතියකට පස්සේ අපේ ශ්‍රිම්ප් බ්‍රීඩින් ටැංක් එක මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති අපේ ටැංක් එක දැන් ක්‍රිස්ටල් ක්ලියර් වෙලා තියෙන්නේ. ප්ලාන්ට්ස් වර්ගත් ග්‍රෝ වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මම අද ශ්‍රිම්ප්ලා මේකට දාන්න හදන්නේ. නමුත් මම ඔයගලන්ට කියන්නේ නැහැ සතියකට පස්සේ ශ්‍රිම්ප්ලා දාන්න කියලා. මොකද මට වැඩ ගොඩක් තියෙනවා. ගමන් කිහිපයක් යෙදিলা තියෙනවා. ඒ නිසා මට යන්න වෙනවා. ඒ නිසා මම ශ්‍රිම්ප්ලාව මේකට ඇඩ් කරන්න තීරණය කරා. ඉතින් ඕගොල්ලෝ ශ්‍රිම්ප් බ්‍රීඩින් ටැංක් එකක් මුලින් පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම සති 2-3ක්වත් මේ ටැංක් එක හොඳට සයිකල් වෙන්න තියන්න. ඕගොල්ලෝ මුලින්ම මේක ටැංක් එක සයිකල් වෙලාද කියලා බලන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් කිසිම pH මීටර් එකක්, TDS මීටර් එකක්, ඒතර pH එක ටෙස්ට් කරන ස්ට්‍රිප් එකක්වත් නැත්තම් ඕගොල්ලන්ට මම කියන්නම් සාමාන්‍යයෙන් සතියකට විතර පස්සේ සති දෙකකට විතර පස්සේ බලන්න අපේ ටැංක් එකේ ඇල්ගී වර්ධනය වෙන්න. ඒ කියන්නේ මේ ග්ලාස් වල එහෙම ඇල්ගී වර්ධනය වෙන්න පටන් අරගෙනද කියලා. ඒ වගේම අපි ප්ලාන්ට්ස් වර්ග එහෙම ඉඳලා තියෙනවා නම් ඒ ප්ලාන්ට්ස් වල අලුත් දළු වගේ දේවල් එන්න පටන් අරගෙනද කියලා. ඒ වගේම ටැංක් එක ක්ලවුඩි ගතියක් නැත්තම් සතියකට විතර පස්සේ ටැංක් එක හොඳට ක්‍රිස්ටල් ක්ලියර් එකට තියෙනවා නම් මේ වගේ ඔන්න අවුලක් නැහැ. most probably සාමාන්‍යයෙන් 80% විතර percentage එකක් තියෙනවා ශ්‍රිම්ප්ලා මේකට ඇඩ් කරන්න. නමුත් අපේ ටැංක් එකේ ගොඩාක් ක්ලවුඩි වෙලා වගේ නම් ඒ වගේම ප්ලාන්ට්ස් වර්ග මැරෙන්න පටන් අරගෙන වගේ නම් ඔන්න එතන පොඩි අවුලක් තියෙනවා. ඔයගලන්ට අපේ ටැංක් එකේ සාමාන්‍යයෙන් 60% වගේ වතුර අයින් කරලා ආපහු අලුත් වතුර පුරවලා හොඳට සතියක් විතර තියලා සයිකල් වෙන්න තියලා අපේ ටැංක් එකට ශ්‍රිම්ප්ලව ඇඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ළඟ ගැජට්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ pH මීටර් එකක්, pH ස්ට්‍රිප් එකක් ඔය වගේ දේවල් කිහිපයක් තියෙනවා නම් මම කියන්නම් සාමාන්‍යයෙන් මොන වගේ ලෙවල්ද තියෙන්න ඕන කියලා. pH එක සාමාන්‍යයෙන් golden prospect ලට සහ බොහෝ නියෝකැරඩිනා ශ්‍රිම්ප්ලට, ඒ කියන්නේ කැරඩිනා නැතුව අනිත් ශ්‍රිම්ප්ලට 6.5 to 7 pH level එක ගොඩක් දුරට ඕකේ. ඒක නැත්තම් ඔයගලන්ට water change එකක් දීලා ඒ level එකට ගන්න පුළුවන්. ඒ වගේම TDS එකත් බලන්න ඒ ගැජට් එක තියෙනවා නම් ඔයගොල්ලන්ගේ 180 to
250 වගේ ppm level එකට යනවා නම් ඒ අතර නියෝකාර්ඩිනස් වලට ඕකේ වගේම ඇමෝනියා සහ නයිට්‍රයිට් level එක 0 තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔය විදිහට තමයි පොඩි විස්තරයක් ඕගොල්ලන්ට කිව්වේ. ඒ වගේම මම දැන් මේකට shrimp level add කරගන්න හදන්නේ. මම acclimation process එකකට යනවා විනාඩි 30ක වගේ. මම මේගොල්ලන්ව එතකම පොලිතින් බෑග් එකකට add කරලා දැන් මේකේ පාවි තියෙන්න දෙන්න හදන්නේ පොලිතින් බෑග් එක. අපි එන ඉක්මනට shrimp level මේකට add කරගමු. right guys, ඔන්න අපේ golden prospect shrimp level මම මේ විදිහට ගෙනල්ලා තියෙනවා. දැන් මම acclimation කරගන්න හදන්නේ. මම මේ පැකට් එක පිටින්ම සම්පූර්ණයෙන්ම අපේ ටැංක් එකට shrimp level set එක දාන්න හදන්නේ. මේ ගොඩක් වැදගත්. මොකද මේ process එකෙන් තමයි මේගොල්ලෝ ඉන්න වතුරේ උෂ්ණත්වය ටැංක් එකේ උෂ්ණත්වයට සමාන වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ස්ට්‍රෙස් වීම එකකින් තොරව අපේ බ්‍රීඩින් ටැංක් එකට ගානට යනවා. මම මේක දැන් මේ විදිහට විනාඩි 30ක් විතර පාවි තියෙන්න දෙනවා අපේ ටැංක් එකේ. right on අපි shrimp ලා ටික දාගෙන තියෙන්නේ. අපි ඒගොල්ලන්ට time දීලා බලමු. දැන්ට මේගොල්ලෝ දඟලන්න පටන් අරගෙන තින්නේ මේන් ටැංක් එකට යන්න වෙන්නේ නැති. අපි එන මේගොල්ලන්ට time එක දීලා බලමු. right මම මේගොල්ලන්ගේ ටැංක් එකට add කරගෙන ඉවරයි. දැන් අපි මේගොල්ලන්ට time එක දීලා බලමු. right guys, ඔන්න අපේ shrimp breeding tank එක මේ වෙනකොට perfectly cycle වෙලා තියෙන්නේ. මේක ඇත්තටම දැන් දවස් 20ටත් වැඩි. ඉතින් මේක perfectly cycle වෙලා කියන්න හේතු කිහිපයක් තියෙනවා. ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. මේ වෙනකොට plants වර්ගයේම හොඳට grow වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා වැලිස්නේරියා එකේම හොඳට grow වෙලා තියෙන්නේ. ඒගොම ක්‍රිප්ටෝ තියෙනවා, මොස් වර්ගයේම melt වෙලා නැහැ. සාමාන්‍යයෙන් මේවා melt වෙන්න පටන් අරගෙන නැහැ. ඒ කියන්නේ දිය වෙන්න පටන් අරගෙන ඔයගොල්ලන්ගේ tank එක cycle වෙලා නැහැ කියලා කියන්න පුළුවන්. ඒගොම මෙතන පේනවා glow stick myelinoides carpeting එක. ඒකත් grow වෙන්න පටන් අරන් තියෙන්නේ. වැදගත්ම සහ ඉන්ට්‍රෙස්ටිං දේ තමයි අපේ shrimp ලා ගොඩක් අය මේ වෙනකොටත් බෙරීඩ් වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ගොඩක් අය දැන්ටමත් අම්මලා වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලන්ගේ බඩවල වල විතර දැන්ටමත් චූටියට හට ගන්න පටන් අරගෙන තියෙනවා. මම shrimp ලා 12ක් විතර ගෙනාවා. ඒකෙන් ඇත්තටම shrimp ලා 5-6ක්ම මේ වෙනකොට බෙරීඩ් වෙලා තියෙන්නේ. මෙතන ඉන්න ගොඩක් අම්මලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒගොල්ලන් කලර්ස් එහෙම දැන් හොඳට එන්හාන්ස් වෙලා තියෙන්නේ. මෙතනත් ඉන්නවා shrimp ලා, මෙතනත් ඉන්නවා අම්මා කෙනෙක්. ඇත්තටම ගොඩක් සතුටුයි. මම මෙතනදී fully DIY දේවල් විතරයි use කරලා තියෙන්නේ. DIY shrimp lollies මම මෙතනදී use කරා. ඒ වගේම මේගොල්ලන්ට ගොඩක් වෙලාවට මම දුන්නේ mulberry leaves තාම්බලා දුන්නේ. ඒ වගේම මාළු කැමත් මම මේ විදිහට සමහර දවස් වලට දෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ shrimp breeding setup එක මම setup කරේ. මේ වෙනකොටත් ඒක success වෙලා දිනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ steps follow කරලා commercially level එකටම ඔයගොල්ලන්ගේ shrimp breeding setup එක up කරගන්න. so anyway මම ඉතින් ওই විදිහට තමයි අපේ shrimp tank එක build up කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් comment කරන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.